කවුද? පුංචි මහත්තයා? පුංචි මහත්තයා? පුංචි මහත්තයා? යා කොහේ ගිහිල්ලාද යකෝ? පුංචි මහත්තයා? පුංචි මහත්තයා? දෙමහත්තයා? දෙමහත්තයා? මේ ඉන්නේ මම බය වෙච්ච තරක්. මේ මං හිතුවා මේ මගේ වොයිස් එක ඇවිල්ලා බේබි මහත්තයා කලන්තේ දාලා වැටලා කියලා. මොකද මම නුඹනා? බේබි මහත්තයා මේක මේ එලෝටයි මෙලෝටයි දෙකටම ප්‍රයෝජනයක් වෙන මහ ලොකු පුණ්‍ය කර්මයකට බේබි මහත්තයාවත් පොඩ ජොයින්ස් කරගන්නයි බැලුවේ. මෙවැනි කල්පනාව ඒ පාර ආගම දහමත් පාවලා දීලා කීයක් කර හම්බ කරගන්නද? හපොනේ මේ බේබි මහත්තයා මම ආගම දහමට බොහොම ලැබි මිනිස්සෙනේ. මං කුරහ කූඹියකටවත් වරදක් කරන්නේ නැහැ. මං ආදරයට ඇති කරන්නේ කැරපොත්තු මිහියෝ. දැන් මොකක්ද දැන් ඔය පුණ්‍ය කර්මය? අහිංසක අවංක අසරණ මිනිහෙකුට කමිෂ දෙක තුනක් ඕන කරලා තියෙනවා. ඇඳපුවද? නෑ නෑ ඇඳපුවා උනට කමක් නෑ. no problem. අවශ්‍ය ඇඳාම නිකන් පොඩ කික් එකට තියෙන්න ඕනේ. ඉන්ටර්විව් එකකට අඳින්නද? මේක ටිකක් එක්තරා විදියක ඉන්ටර්විව් එකක් වගේ තමයි බේබි මහත්තයා. මම කියන මෑන්ස්ගේ බෑන්ඩ්ස් බෑන මේ දවස්වල ගෙදරට යනවා එනවලු. ඉතින් අර මේ පරණ ඇඳුම් ඇඳගෙන මිනිහට බෑනට ෆේස් කරන නිකන් පොඩක් කික් එක මදි වගේ. ඉතින් ඒක තමයි මේ ෂර්ට් එකක් දෙකක් ඉල්ලන්නේ. එහෙමද? එහෙමලු. එහෙනම් ගිහිල්ලා ඔය සයිස් එකට හරියන කම්ස දෙක තුන තෝරගන්නකො. කික්ක තමයි. ඔය ඇඳුම් ඉල්ලපු මිනිස්සයා මෙවැනි කවුද? මගේ ළමයින්ගේ තාත්තා. අපේ පවුලගේ මිනිස්සයා. අහිංසකයා. අඩේ මන්ද කොහෙද? ඔව් මන් තමයි.